මේ අපි ඉන්නේ කැලණි විහාරය දෙපැසට තියෙන යාවෙන පාලම උඩ. මේ පාලම උඩ තත්ත්වය තමයි මේ පේන්න තියෙන්නේ. මේ කැලණි ඒගොඩ කැලණිය කියලා ප්‍රකට කිත්සිරිමවන් කැලණිය තමයි ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. මේ තියෙන්නේ මේ කැලණි විහාරයේ යට වෙලා තියෙන ප්‍රදේශය. විශාල වතුර පාරක් තියෙනවා. මේ දෙපැත්තෙම යට වෙලා තියෙනවා. කැලණි ප්‍රධාන කැලණි විහාරයේ පැත්තට තියෙන ඉවුරයින් තියෙන බෝධිය ඒ යට වෙලා තියෙන ආකාරය පේනවා. මේ විදිහට තමයි මේ ප්‍රදේශයේ පවතින තත්ත්වය. වතුර අඩුවීමක් නම් තාමත් දකින්න පේන්නේ නැහැ. මෙතන මේ සෑහෙන ලොකු වතුර පාරක් දකින්න ලැබෙනවා. මම හිතන්නේ මෙතන පල්ලෙහාට ඇවිදගෙන ගියාම මේ මෙතන ගොඩක් පහළින් තියෙන්නේ අඩි 6කට ආසන්න ප්‍රමාණයක වතුර පාරකට මෙතන දකින්න තියෙනවා. දැවන්ත වතුර පාරක් තාම ගලාගෙන යනවා. ඉතින් මේ අවදානම පෙන්වන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ කැලණි ඒගොඩ කැලණියේ කිත්සිරිමවන් කැලණියේ දකින්න තියෙන තත්ත්වයේ බෝධිය අසල.